අද දිනේදී මේ ත්‍රිකුණාමලයේ බුදු පිළිම සිදුවීමට අදාළව රිමාන්ඩ් බන්ධනාගාරගත කරව සිටින අපේ ස්වාමීන් වහන්සේලා ඇතුළු කණ්ඩායමේ සූදු විමසීම සඳහා අපි ගියපු අවස්ථාවේදී අපිට දැනගන්නට ලැබුණා මේ පහුගිය පොය දවසේ බන්ධනාගාරය තුල සිදු කරන ලද සීල සමාදාන ව්‍යාපාරය. ඒ කියන්නේ සිරකරුවන් සීල් සමාදන් කරවීම සඳහා බලංගොඩ කස්සප ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලා කණ්ඩායම විසින් සිදු කරන ලැබූ ඒ උත්සාහයට මේ බන්ධනාගාරයේ නිලධාරීන් විසින් අකුල් හෙලලා තියෙනවා කියලා. අපි අහන්නේ කොහොමද බන්ධනාගාරයක් ඇතුලේ සිදුවෙන සීල සමාදාන ව්‍යාපාරයක් වළක්වන්න මේ නිලධාරීන් කටයුතු කරන්නේ කියන කාරණාව පළවෙනියෙන් අහන්න ඕනේ. මොකද ඕනෑම බන්ධනාගාරයක අපි දන්නවා කොළඹ ප්‍රදේශයේ තියෙන ඕනෑම බන්ධනාගාරයක පොය දවසට සිරකරුවෝ රැඳවිය සිල් ගන්නවා. හැබැයි මේ ත්‍රිකුණාමලයේ බන්ධනාගාර විතරක් සිරකරුවන්ගේ අයිතිවාසිකම මේ උල්ලංඝනය කරන සිරකරුවන්ට අයිතිවාසිකම ලබා නොදෙන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ නියෝගයකට අනුවද කියන කාරණා අපි විමසන්න ඕනේ. මොකද සිරකරුවෝද මිනිස්සුයෝ. සිරකරුවෝ ඒ රිමාන්ඩ් බන්ධනාගාරය තුල ඉන්නකොට ඔවුන්ගේ සියලුම වගකීම තියෙන බන්ධනාගාර නිලධාරීන්ට. හැබැයි අපි අද ඒ ස්ථානයට ගියාම එතනින් ඉහළ නිලධාරියෙක් කියන chance දෙන්නේ නැහැ. අපි බලා ගන්න. මං අහන්නේ එහෙම පුළුවන්ද බන්ධනාගාර නිලධාරියෙක්ට තමන් බාරේ ඉන්න රැඳවියගෙන ක්‍රෝධයෙන් වෛරයෙන් වැඩ කටයුතු කරන්නේ කාගේ ක්‍රෝධයක්ද කාගේ වෛරයක්ද පිට කරන්න හදන්නේ? ඒ ජනාධිපතිවරයාට සිංහල බෞද්ධයෝ ගැන තියෙන වෛරයද මේ පිට කරන්න හදන්නේ? සහ ඉතා පැහැදිලිව කියන්න ඕනේ අපි ස්වාමීන් වහන්සේලාත් එක්ක අදහස් සුවමාරු කර ගැනීමේදී අපිට දැනගන්න අපිට හැඟිච්ච දේ තමයි ස්වාමීන් වහන්සේලාගේ ජීවිතයට බන්ධනාගාරය තුලදී යම් හෝ අන්දමක බලපෑමක් යම් හෝ අන්දමක තර්ජනයක් සිදු වුණොත් ඒ සියල්ලේ බලපෑම බන්ධනාගාර නිලධාරීන් සහ මේ රටේ ජනාධිපතිවරයා ඇතුළු සියලු දෙනා බාර ගන්න ඕනේ. ඒක ඉතා පැහැදිලිව කියන්න ඕනේ. මොකද අද දිනේදී මේ වෙච්ච සිදුවීම බන්ධනාගාරයේ ඉහළ නිලධාරියෙක් උඹලට ආයෙ chance දෙන්න අපි බලාගමුකෝ. මං අහන්නේ එහෙම පුළුවන්ද රැඳවියෙක්ට? රැඳවියෙක් කෙරෙහි ක්‍රෝධයෙන් වෛරයෙන් ඉදිරිය කටයුතු කරන්න පුළුවන්ද? තමන්ගේ බාරේ ඉන්නේ රැඳවියෝ. සහ මේ රටේ උත්තරීතර ව්‍යවස්ථාව අනුව බුදුදහමට ප්‍රමුඛ ස්ථානය ලබා දෙන රටක බන්ධනාගාර රැඳවියන්ට සිල් සමාදන් වෙන්න බෑද පොය දවසක? මුලදී අපි තා පැහැදිලිව කිව්වා ස්වාමීන් වහන්සේව රෝහලට වැඩමලේ වෙලා එතන ප්‍රතිකාර ගනිද්දි කකුලට මාංචු දාලා තිබ්බේ. ඊට පස්සේ උන්වහන්සේට අර බන්ධනාගාරය තුල ඉන්න පුළුවන් උපරිමේ ඉන්නකම් තියාගෙන ඉඳලා විඳවන්න දීලා තමයි බන්ධනාගාරේ රෝහලට අරන් ගියේ. මං අහන්නේ මේ කෙනෙහිලිකම් කරන් කාව සතුටු කරන්නද? ඩයස්පෝරාව සතුටු කරන්නද? අපි ඉතා පැහැදිලිව කියනවා නැවතත් කියන්නේ මේ ස්ථානයේ මේ වැටවල් කඩාගෙන අනීතික මේ ස්ථානයට ඇතුල් වෙලා බුදු පිළිම පැහැරගත්ත ස්වාමීන් වහන්සේලාට පහර දුන්නු පොලිස් මැරයන්ට මේ දක්වා නීතිය ක්‍රියාත්මක වෙලා නැහැ. දැන් බන්ධනාගාරය තුලදී ස්වාමීන් වහන්සේලාට මේ සිදු කරන අඩට්ටේට්ටම් වලට අපි වගකීම් යුතු අංශ වලට කියන්නේ කරුණාකරලා මේවා ගැන හොයලා බලන්න. කරුණාකරලා මේවා ගැන හොයලා බලලා මේකට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. මොකද මේ ස්වාමීන් වහන්සේලා සිරගත වෙලා තියෙන මිනිමරලා නෙමෙයි. කුඩු බිස්නස් කරලා නෙමෙයි. මේ රට ජාතිය ආගම වෙනුවෙන් වැඩ කරන්න ගිහිල්ලා. පැහැදිලිව කියන්න ඕනේ. පොලිසිය විසින් කිව්ව මානවික නඩු දෙක ඉවත් කරගන්න කියලා. එහෙමයි බලපෑම් කරන උත්තරීතර අධිකරණ ඇතුලේ පොලිසිය. පොලිසියට කොහෙන්ද මෙතර බලයක්? කවුද පොලිසිය පිටිපස්සෙන් ඉන්නේ? අපි කියන්නේ හැම පොලිස් නිලධාරියම නරකයි කියලා. අපි අහන්නේ කාගේ බලපෑමක්ද මේ වෙන්නේ? මෙහෙම කරලා මේ වැඩ කරන්න පුළුවන්ද? ඉතා පැහැදිලිව කියන වක්කිය යුතු අංශ වල කරුණා කරලා මේ පිළිබඳව හොයලා බලන්න. ධම්මෝ භවේ රක්කති ධම්මචාරී ඇගේ ගාගෙන හිටියට වැඩක් නැහැ. උත්තරීතර ව්‍යවස්ථාව මගින් බුදුදහමට ලබා දීලා තියෙන ප්‍රමුඛ ස්ථානය ආරක්ෂා කරගන්න බැරි නම් එතකොට මේ ස්ථානයේ මේ තියෙන වැට කඩාගෙන ස්වාමීන් වහන්සේලාට පහර දීගෙන අනීතිකව මේ ස්ථානයෙන් ඇතුළට ඇවිල්ලා පොලිස් මැරයන් විසින් ස්වාමීන් වහන්සේලාට පහර දීලා දැන් දින 84ක් ගත වෙලා තියෙනවා. හැබැයි දින 84ක් ගත වෙද්දිත් කිසිම පොලිස් මැරෙක් අත්අඩංගුවට ගන්න පොලිසිය කටයුතු කරලා නැහැ. අපි අහන්නේ කොහොම මේවා පරීක්ෂණ? ඇයි මේවා පරීක්ෂණ සිදු වෙන්නේ නැත්තේ? කවුද මේවට පරීක්ෂණ කරන්න එපා කියලා බලපෑම් කරන්නේ? අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට මේවට පරීක්ෂණ කරන්න එපා කියලා කියන්නේ. එහෙම නැත්නම් අනුර කුමාර ජනාධිපතිවරයාගේ අභිලාෂයද මේවට පරීක්ෂණ නොකර සිටීම? ස්වාමීන් වහන්සේලා දෙනමක් රෝහල් ගත කරන්න තරමට දැඩි පහර දීම් කරලත් අද වෙනතුරු එක චූදි දෙක අත්අඩංගුවට ගන්න මේ පොලිසිය සමත් වෙලා නැහැ. ඒත් එක්කම ඊයේ නිදහස් දිනේ දවසේ පෙබරවාරි 4 වෙනිදා නිදහස් දිනයට විරුද්ධව පෙළපාලි ගියපු නිදහස් දිනයට විරුද්ධව කලිකොඩු උස්සපු එකෙක් අත්අඩංගුවට ගන්න පොලිසිය සමත් වෙලා නැහැ. ඒකට පොලිස් ආරක්ෂාව ලබා දීලා තියෙන හැබැයි එකෙක් අත්අඩංගුවට ගන්න පොලිසිය සමත් වෙලා නැහැ.
ප්‍රභාකරන්ගේ ගෙදර අලුතෙන් හදන්න යනවා. ඒ පිළිබඳව රජයේ ස්ථාවරය කියන්නේ අද වෙනතුරු ආණ්ඩුවේ කිසිම එකක කටවල් ඇරලා නැහැ. ඉතින් අපි අහන්නේ කාවද මේ සතුටු කරන්නේ? ජනාධිපතිවරයා කියනවා යාපනයෙන් එහා පැත්තට සිංහල බෞද්ධයන්ට සිල් ගන්න යන්න එපා කියලා. මේ පැත්තේ මේ පහර දීම් වලට පරීක්ෂණ සිදු කරන්නේ නැහැ. එතකොට අපි අහන්නේ මේක ජනාධිපතිවරයාගේ අභිලාෂයද? ජනාධිපතිවරයා මේ සතුටු කරන්නේ ඩයස්පෝරාවද? ඩයස්පෝරාවේ ඌමනාවන්ද මේ? අපි අහන්නේ මේ කාවද මේ සතුටු කරන්නේ? වහාම මේ පහර දීමට අදාළ සැකකරුවන්ට අත්අඩංගුවට ගන්න. මේ පොලිසිය කණ්ඩායම මැරුව ඇවිල්ලා තමයි මේ පහර දීම සිදු කළේ. ඒවට පරීක්ෂණ නැහැ. පොලිස් මැරුවට එක තාම නිදැල්ලේ. පියන්නේ කෝ යුක්තිය? පහර කැමරට ලක් වුණාට පස්සේ රෝහල් ගත කළාට පස්සේ රෝහල් පොලිසියෙන් අදාළ කට උත්තරේ ලියාගෙන ඉවිල්ලා නීතිය ක්‍රියාත්මක කළා නම් අද මේ පහර දීම කරපු මේ වැට කඩාගෙන ඇතුළේ ගිය පොලිස් මැරුවට අදින්න ඕනේ ඇතුළේ. හැබැයි අද වෙනතුරු නීතිය ක්‍රියාත්මක වෙලා නැහැ. කවුද නීතිය ක්‍රියාත්මක නොවන්නේ බලපෑම් කරන්නේ? රටේ ජනාධිපතිවරයාද? වෙනත පොලිසිය බාර අමාත්‍යවරයාද? අපි කියන්නේ මේ රටේ සමස්ත සිංහල බෞද්ධ ජනතාවට අද මේ කතා කරන මොහොත වෙනතුරු ඔබට පේන්නේ නැති මෙතන වැට කඩාගෙන ඇතුළට ගිහලා බුදු පිළිමේ පැහැරගත්ත පොලිස් මැරුව තාම නිදැල්ලේ. කරුණාකර නීති ක්‍රියාත්මක කරන්න. කරුණාකරලා මේ පහර දීම සිදු කරපු පොලිස් මැරෙන් අත්අඩංගුවට ගන්න. අරගෙන ඒ අදාළ නීති කටයුතු උත්තරීතර අධිකරණයට ගරු කරමින් මේ නීති කටයුත්ත සිදු කරන්න. ඊට කාරණාවද අපිට කියන්න තියෙන්නේ. කරුණාකරලා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න. ඇගේ ගහගෙන හිටියට නැත්නම් ධම්මෝ භවේ රක්කති ධම්මචාරී කියලා. කරුණාකරලා නීතිය හරියට ක්‍රියාත්මක කරන්න පොලිසිය දැන් ඉඳලා වැඩ කටයුතු කරන්න. පොලිසියට බෑ පක්ෂග්‍රාහී වෙන්න. තමන්ගේ වැරද්ද වහගන්න අනිත් කණ්ඩායමට බලපෑම් කිරීම ඇති පොලිසියට නෑ. ඒ නිසා පැහැදිලිව කියන්නේ මේ වැට කඩාගෙන ඇතුළට ඇවිල්ලා ස්වාමීන් වහන්සේලාට පහර දීපු පොලිස් මැරයන්ට විරුද්ධ නීති ක්‍රියාත්මක කරන උන් අත්අඩංගුවට ගන්න.